සියලු දෙනාටම අයිබෝවන්. අද ඔයගලන්ට වීඩියෝ එකකින් කතා කරන්නේ මේ ORO කියන එයාරොප් එක සම්බන්ධව. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම ඉන්නේ ඒගොල්ලන්ගේ මේන් Twitter page එකේ followers ලා 65000ක් පමණ ඉන්නවා. ඒ වගේම මේ එයාරොප් එකට අදාළ post කීපයක් ඒගොල්ලන්ගේ Twitter account එකේ share කරලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ Twitter account එකට ආවට පස්සේ. ඒ වගේම ෆන්ඩ් එක ගැන කතා කළොත් ක්‍රිප්ටෝ රැන්ක් එකට ආවට පස්සේ මේ ORO AI කියන එයාඩොප් එකේ ෆන්ඩ් එක ඩොලර් මිලියන 6.5 කියලා සඳහන් වෙලා තිනවා. ඒ වගේම මේකේ ඉන්වෙස්ට් කරන කට්ටියත් හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේකේ OG Lab කියන කම්පැනි එකක් ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ටෙස්ට් නෙට් එකත් අපි මේ දවස්වල කරනවා. ඒ වගේම එයාඩොප් එක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඒ වගේ මේකේ පොයින්ට් සිස්ටම් එකක් තමයි යන්නේ. මේ එයාඩොප් එකේ පොයින්ට් තමයි අපිට කන්වර්ට් වෙන්නේ ටෝකන් වලට. ඒ විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් මේක මැයි 12 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේ විස්තරයක් ඔයාලට ඒගොල්ලන්ගේ ක්‍රිප්ටෝ රැන්ක් එකට ආවට පස්සේ පේජ් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. මේකේ වේට් ලිස්ට් එකක් තිබ්බා. කලින් මම ඒ ගැන ෂෙයා කරලා තිබ්බ පෝස්ට් එකක්. ඒකට ජොයින් වුණ කට්ටියට මේකේ වැඩ කරගන්න පුළුවන්. නැතුණ කට්ටිය වුණත් මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්. try කරලා බලන්න තාමත් මේකේ වේට් ලිස්ට් ඇක්ටිව් වෙලා තියෙනවද කියලා. මම ඒ හැම ලින්ක් එකක්ම මේ ටෙලිග්‍රෑම් channel එකේ දාලා තියෙනවා. ඒක නිසා ටෙලිග්‍රෑම් channel එකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා තියාගන්න. ඒ වගේම දැන් අපි මුලින්ම ලින්ක් එකෙන් ඇවිල්ලා ඔයාලට කරන්න තියෙන ඔයාගේ Google account එක මේකට කනෙක්ට් කරගන්න. මෙතන තියෙන continue with Google කියලා මේක ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයාගේ මෙතන Google account කීපයක් තියෙනවා. කැමති එකක් ඔයා සිලෙක්ට් කරලා මේකට join වෙන්න. ඊට පස්සේ මේකත් continue කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් කැමති නමක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ නමක් සිලෙක්ට් කරන්න ඕනේ මේක ඉස්සරහට යන්න. මෙතෙන්දී ඔයාලට පුළුවන් මේ ඉස්සරහින් තියෙනවා මෙයාගේ නම් තුනක් තියෙනවා. මේ ඉස්සරහින් රවුමක් වගේ තියෙන. එතනට ක්ලික් කරලා ඒක ඔයාලා සිලෙක්ට් කරන්න තියෙනවා. පෙන්වන්න නම් මේ විදිහට ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරලා මෙතන continue කියන එක ඇක්ටිව් වෙනවා. මෙතන continue කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන enter referral code කියලා එකක් තියෙනවා. මේක මේ විදිහටම තියන්න. මොකද ඔයාලට අමතර පොයින්ට් ප්‍රමාණයක් referral code එක කරා ගන්න පුළුවන්. ඒක නිසා වෙනස් කරගන්න නැතුව ඒ විදිහට තියාගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන මේ land කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේ විදිහට හෝම් පේජ් එක අපි බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයා රෙෆරල් කෝඩ් එකක් කරා ආපු නිසා ඔයාලට පොයින්ට් ප්‍රමාණයක් PTS ප්‍රමාණයක් 135ක් ඇඩ් වෙලා තියෙනවා. ඔයාගේ මේන් බැලන්ස් එකට. ඒ වගේම මෙන්න යාගේ ටාස්ක් කීපයක් තියෙනවා. ඔයාලට කරගන්න Gmail එක කනෙක්ට් කරගන්න. එතකොට ඔයාලට පොයින්ට් ලැබෙනවා 600ක්. ඒ වගේම ඩේලි 25ක් පොයින්ට් ලැබෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා Twitter account එක කනෙක්ට් කරගන්න. එහෙම නැත්නම් X account එක කනෙක්ට් කරගන්න. ඒ අදාළ පොයින්ට් ප්‍රමාණයක් ලැබෙනවා. කලින් එක වගේම පොයින්ට් 600ක් වගේම ඩේලි අපිට පොයින්ට් 25 ගානේ ලැබෙනවා. ඒ වගේම මෙතන ටාස්ක් තියෙනවා මිෂන් තියෙනවා 9ක්. ඒ කියන්නේ ටාස්ක් 9ක් තියෙනවා. 9ම පුළුවන් නම් ඔයා කරගන්න බලන්න. ඕන කෙනෙක්ට Google එක, Twitter එක, Discord එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ ටික කරගන්න. අනිත් account නැත්නම් ඔයාට හදාගන්න තියෙන්නේ වෙලෙම හදාගත්තත් ගැටලුවක් නැහැ. අලුත් account නම් මේකේ කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ නිසා පරණ වෙන්න අවශ්‍ය නැහැ. මේ ඔයා නැති account බලලා හදාගන්න Amazon account එකක් එහෙම නැත්නම් විනාඩි 5ක් ගත යන account හදාගන්න. ඒ විදිහට ඔයාට account හදාගෙන මේකේ වැඩ ටික කරගන්න. ඒ වගේම දැන් මම පළවෙනි එකට ක්ලික් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් Gmail එක කනෙක්ට් කරගන්න යන්නේ මෙතන. මම පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. මට පොයින්ට් 600ක් ලැබෙනවා. ඒ වගේම ඩේලි පොයින්ට් PTS 25ක් ලැබෙනවා. මම මේ කන්ටිනියු කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාගේ Google account එක මෙතනින් සිලෙක්ට් කරගන්න. මේකත් කන්ටිනියු කියන එක ක්ලික් කරලා ඔයාගේ Google account එක ඇඩ් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මිෂන් සක්සස් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. පොයින්ට් 600ක් වගේම අපිට මේකේ
daily PTS 25 ගානේ හොයන්න පුළුවන් කියලා මෙතන මැසේජ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන done කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් one computer mission වගේම available mission වෙනස් වෙලා තියෙනවා. කලින් mission 9ක් තිබ්බා දැන් mission 8ක් තියෙනවා complete කරන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ main balance එකේ point add වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි ඊළඟට අපේ Twitter account එක connect කරගමු. මම මේකත් මේ විදිහට ක්ලික් කරනවා point 600ක් වගේම daily PTS 25ක් අපිට ලැබෙනවා. මම මේකත් continue කියන එක ක්ලික් කරනවා. ඊළඟට එන එකෙන් authorize app කියන එක ක්ලික් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් කලින් එක වගේම මේකෙත් mission success කියලා message එකක් ඇවිල්ලා තිනවා. මේකත් done කියන එක ක්ලික් කරගන්න. ඔය විදිහට තමයි අපිට මේකේ මේ social account අපිට link කරන්න තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ main balance එකත් වැඩි වෙලා තිනවා. ඒ විදිහට ඊළඟට පුළුවන් ඔයාලට Discord එක පහසුවෙන්ම connect කරගන්න. ඒකෙත් PTS 600ක් වගේම daily 25 ගානේ අපිට add වෙනවා. ඊට පස්සේ continue කියන එකත් ක්ලික් කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ආවිල්ලා මෙතන authorize කියන එකත් ක්ලික් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ mission එකත් success කියලා වැටලා තියෙනවා. මෙතන done කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාගේ main balance එකට point add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම completed mission වගේම available mission වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් ඒවාත් මෙතන මේ නැති account බලලා ඔයා කරගන්න. ඊට පස්සේ මෙතන මේ history ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට කොයි විදිහටද point ලැබිලා තියෙන්නේ කියන එක. ඒ වගේම පල්ලෙහාම තියෙන referral code එකට point 125ක් add වුණා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා තියෙනවා referral code කියලා. මේ referral code කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ referral code එක ගන්න පුළුවන්. ඒ වගේම referral link එකත් මෙතනින් ඔයාලට අරගෙන share කරලා කට්ටියක දොර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන connection කියලා මෙතන connection කියන තැනට ආවට පස්සේ ඔයා දැනට මේකට connect කරලා තියෙන social account ටික බලා ගන්න පුළුවන්. ඒ විස්තර තමයි දැනට අපිට මේ main page එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ Discord එකට join වෙලා account එක verify කරගන්න. මෙතන welcome කියන තැනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ OG role එකක් තියෙනවා. ඒකත් Discord role එකක් තියෙනවා. ඒකත් complete කරගන්න. ඒකත් claim කරගන්න. ඊට පස්සේ මේක ඔයාගේ account එක verify කියන එක click කරලා verify කරගන්න. ඊට පස්සේ ඔයාලා daily message එකක් දාන්න. එතකොට මේක අර engagement point අපිට ලැබෙනවා. ඒක නිසා ඔය active user කෙනෙක් විදිහට ඒගොල්ලෝ බලනවා. ඒක නිසා ඒ වැඩ ටික කරගන්න. ඔය ටික තමයි අපිට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඔයාලට වීඩියෝ සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවා වීඩියෝ එක පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න. අදට මේ වීඩියෝ එකෙන් සම්මුඛ ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.